වැඩසටහන මල්පාර. ඔන්න අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ රසවත් කෑම වේලක් හොයාගන්න හැටි. අපේ ගෘහණියෝ හැමදාම අපිට එක එක විදිහේ රික්වෙස්ට් කරනවා ගෙදර කෑම හදන හැටි කියලා දෙන්නේ කියලා. ඔන්න අද අපි මැදිරියට එක්කගෙන ආවා මේකට සුදුසුම පුද්ගලයා. දැන් අපේ ලංකාව ගත්තාම ලංකාවේ කෑම ගැන කියලා දෙන්න විවිධ ආකාරයේ චෙෆ්ලා ඉන්නවා. සමහරු ගමේ කෑම හදනවා, සමහරු නගරේ කෑම හදනවා, සමහරු ඉන්නවා පිටරට කෑම හදන අය. අන්න ඒ වගේ ඇමරිකාවේ ලෝකෙ පුරාම ගොඩක් අත්දැකීම් අරගෙන ලංකාවට ආපු ප්‍රවීණ චෙෆ් කෙනෙක්, චෙෆ් පබ්ලික් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා දැන් මැදිරියට. අපි අද එයත් එක්ක කතා කරලා බලමු කොහොමද අපේ විදියට රසවත් කෑම වේලක් හදාගන්න කියලා. මල්පාර මේ ඉන්නේ අපේ ප්‍රවීණ චෙෆ් පබ්ලික්. අයිබෝන් පබ්ලික් මහත්තයා. අයිබෝන්. ඔබතුමා දැන් අර සාමාන්‍ය චෙෆ්ලා වගේ නෙවෙයි අමුතුම හිස් පළඳනාවක් පළඳගෙන සමහරු නම් ඔය සුදු පාට ඒවනේ. මොකද ඔක වෙනස? මේක ප්‍රධාන විශේෂත්වය තියෙන්නේ මේකයි. දැන් අතර මම කන්ට්‍රීස් 7ක වගේ මගේ ස්ටඩිස් කරලා තියෙනවා. දැන් අතරම ලෝකේ අලුත් වෙන චෙෆ්ලාත් අලුත් වෙනවා. මේක අතරම මම තමයි මුලින්ම ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. අතරම සුදු පාට හිස් පළඳනාවට වඩා අපිට පුළුවන් ස්පොන්සර්ස්ලා ගන්න. දැන් අපි අර සුදු පාට පළඳනාවට වඩා වෙනස්ව අපි පුළුවන් එක මේ ස්පොන්සර්ස්ලාව ඇඩ් කරගන්න මේ කන්සෙප්ට් එක. හරි හොඳයි චෙෆ් පබ්ලික් මහත්තයා. ඔබතුමා අද මල්පාර වැඩසටහනෙන් මොන වගේ කෑම වේලක්ද කියලා දෙන්නේ? ඇත්තටම මම අපේ ලංකාවේ උදවිය දන්නේ නැති අල සොද්දක් හදන ආකාරය තමයි අද ඔයගලන්ට පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. අල හොද්දක් නෙමෙයි අල සොද්දක්. හොඳයි. ඒක අලුතින් කියන අල සොද්ද කියලා. හොඳයි අපි එහෙනම් පටන් ගනිමු නේද වැඩේ. මේ සඳහා අවශ්‍ය වෙනවා oranges, green apple and red apple. හරි. ඊළඟට හැන්දක්, ගැරුප්පුවක්. විශේෂයෙන්ම අපිට අත්‍යවශ්‍යම වෙනවා මේක තඹ ගන්න පුළුවන් ලිපක්. ඔව්. එතකොට අල අපිට අවශ්‍ය වෙනවා තඹා නොගත්තු අල, තඹා ගත්තු අල සහ ව්‍යංජනය හදලා ඉවර කරගත්තු අල. ඔන්න කොටස් තුන අවශ්‍ය වෙනවා. ව්‍යංජනය හදලා ඉවර කරගත්තු අලත් අරගෙන එන්න. ඔව් ඒ කියන්නේ නැත්තම් බෑනේ අපිට මැදිරියේ අල සොද්ද හදන්න බෑනේ. හරි. ඒක නිසා ඔයගලන්ට ව්‍යංජනය සදා නිම කරගත්තු අලත් මේ සඳහා අවශ්‍ය වෙනවා. දැන් ඔබතුමා මේ උපකරණ මොනවද වගේ ගෙනත් තියෙන මේ පැත්තේ? මේක මේ බියර් මේ කඩන මේක මේ වෙනම කතාවක් ඒක. මේක ඕන වෙන්නේ නැහැ. ඇත්තටම පිහි ඕන වෙනවා. හරියට. මොකද අල කපන්න බෑ අපි. අල කපා ගන්න පිහි ඕන වෙනවා. විවිධාකාර ප්‍රමාණයේ පිහි අවශ්‍ය වෙනවා. ඔව් විවිධාකාර ප්‍රමාණයේ කන්දක් පොඩි කන්දක්. එතනින් ගියාම කපාගත්තු ලුණු. හරි. තම්බා පොඩි කරගත් සහ කපාගත්තු අල තම්බා නගත්තු වල පැත්තකින් තියන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අල සොද්ද හැදීමේදී ප්‍රථමයෙන් තම්බා නගත්ත අල පසකින් තබන්න ඕනේ. සහ විවිධ වර්ගයේ ආහාර අපේ ළඟ තියෙන ආහාර ඔක්කොම ළඟට කිට්ටු කරගන්න හොඳයි. දැන් අපේ ගෘහණියන් ඔන්න ඔය ටික ලියා ගන්න කොලේකුයි පැන්සලෙකුයි අරගෙන. ඔව්. සාදා නිම කරගත් පොල් කිරි. හොදි. හොඳයි. තම්බා නගත්තු වල මම කියන්නේ. ඔව්. කිව්වා. මේ සඳහා අවශ්‍ය වෙන දැන් අපි හිතමු ආහාරයට දෙදෙනෙක් ඉන්නවනම් 4 දෙනෙකුට ප්‍රමාණවත් අල අවශ්‍ය වෙනවා. හොඳයි. ඉතුරු භාගය තමයි අපිට පරිභෝජනයට ගන්න වෙන්නේ. දැන් ගෙදර මහත උදවිය ඉන්නවනම් අල 10 දෙනෙකුට 15 දෙනෙකුට විතර ප්‍රමාණවත් අල එකතු කරගත්තට ප්‍රශ්න නැහැ. හොඳයි පබ්ලික් මහත්තයා අපි පටන් ගමු එහෙනම්. ඔව්. දැන් මුලින්ම මේ සඳහා අවශ්‍ය වෙනවා භාජනයක්. ඔව්. අල තඹ ගන්න පුළුවන් භාජනයක්. භාජනය ඇතුලේ මොනවත් තියෙන්න ඕනේ නැහැ. නෑ මේකේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට මේ භාජනය අපි හොඳට හොද ගන්න. මේ මොන හරි සබන් වර්ගයක් දාලා හොඳට අතුල්ලලා හොදන්න. වතුරෙන් හෙදුවල කමක් නැද්ද? ඔව් මේ සඳහා උණු වතුර එකතු කරගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒක වහන්න පුළුවන් ප්‍රමාණය මේ ආකාරයේ පියනක්. ඒ පියන ගානට ෆිට වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මෙහෙම වැහුවම හරිය මේ ආකාරය වැහෙන්න ඕනේ. හොඳයි. මේ පියන ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ ආකාරයේ හැන්දක්. මේක මේ සිදුරු තියෙන්න ඕන. මේ ආකාරයෙන් හැන්දක් ගන්න ඕනේ නැත්නම් සිදුරු 1 2 3 4. එකයි ඔව් ඒ ආකාරයේ හැන්දක් අවශ්‍යයි. මෙන්න මේ ආකාරයේ හැන්දකුත් අපිට අත්‍යවශ්‍යම වෙනවා මේ සඳහා. සිදුරු 3ක් තියෙන හැන්ද. සිදුරු 3ක් තියෙන. ඊළඟට මේ ආකාරයේ පිහියක්
මේ වගේ උපකරණ කට්ටලයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කට්ටලේ මේ සුඩ තියාගන්න ඕනේ. ඔය පස්සෙන් මේ ආකාරයෙන් තියාගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ප්‍රමාණයේ අල 1 2 3 4 5 මේකත් එක 5ක්. අලගෙඩි 5ක්. අලගෙඩි 5ක්. ඔව්. ඊළඟට මෙන්න මේ ප්‍රමාණයේ මේ මොනවද? දොඩම් ගෙඩියක්. මේ ප්‍රමාණයේ green apple ගෙඩි දෙකක්. ඒ ආකාරයෙන් තමයි අපි මේ සඳහා සූදානම් වෙන්නේ. හරි දැන් අපි සූදානම්. අල සොද්ද සෑදීමට ප්‍රථම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයේ ව්‍යංජනය සකස් කරගන්න. මේ ආකාරයේ ව්‍යංජනය සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද නැත්නම් අල හොද්දත් එක විතරක් අපිට බත් කන්න බෑනේ. එහෙම. අල හොද්දත් එක්ක අපිට බත් කන්න බෑ. ඒක නිසා අපිට ප්‍රථමයෙන් මේ වගේ ව්‍යංජනයක් සාදා ගන්න ඕනේ. ඊළඟට අපිට අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයේ මෙන්න මේ ප්‍රමාණයේ ට්‍රෑෂ් කෑන් එක කුණු දාන්න. මොකද අල සාදා ගන්නකොට අපිට ගොඩක් අර අල පොතු. ඔව්. එතකොට ඉවතලන දැන් මේ අල ගෙනාපු බෑග් එක. ඔව්. ඒ ආකාරයේ අපිට ඉවතලන්න අවශ්‍ය ඒ කුණු දාන්න අර වගේ කුණු එකතු කරන භාජනයක් අවශ්‍ය. මේ සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ ආකාරයෙන් තමයි මම ස්ටඩීස් වලදී මට මේ ඒ කියන්නේ මම යුනිවර්සිටිස් දෙක තුනක ඉගෙන ගත්තා. මම ඉටලි වල හිටියා. US වල කාලයක් හිටියා වැඩ කළා චෙෆ් කෙනෙක් විදියට. ඊට පස්සේ මම ඉන්දියාව වල ඉන්දියන් ෆුඩ්ස් ඔක්කොම ස්ටඩි කරා. ඇත්තටම ඒගොල්ලෝ කියා දෙන්නේ එහෙම තමයි. මොකද ලංකාවට මේ අප්‍රෝච් එක කවුරුත් දන්නේ නැහැ තාම. ඒ කියන්නේ අපි අර සාම්ප්‍රදායික විදියට නෑ හොදා ගන්න. නෑ සාම්ප්‍රදායික ක්‍රමෙන් බැහැරව අපි යන්න ඕනේ. මොකද නවීන ලෝකේ එහෙමයි. දැන් අල සොද්ද හදන්න ප්‍රථමයෙන් ඒ සඳහා අවශ්‍ය කරන සාධක අපි එකතු පහදු කරගන්න. ඒකයි වඩා වැදගත්. දැන් අපි ප්‍රථමයෙන් කරන්නේ මෙන්න මේ වාදනය සෝදා පවිත්‍ර කරගන්න. දැන් එකපාරක් අපි ඒක හේදුවා. අපි හන්ද හේදුවද? හන්ද හොදන්න අමතකුණා. නෑ එහෙමනම් අපිට ප්‍රථමයෙන් කරන්න තියෙන්නේ අර වාදනය සෝදාගත් පසුව මෙන්න මේ ආකාරයේ ගෑරුප්පු සෝදා ගන්න. හොඳයි. ඒක පස්සකින් තබන්න ඕනේ. ඊළඟට අපිට දෙවනවර කරන්න තියෙන මේ පොඩි සැන්ද මේක දෙවනවර සෝදා ගන්නවා. ඕක ඇත්තටම සැන්ද නෙමෙයි හැන්ද. ඊට පස්සෙ මට අමතක වුණ කාරණාවක් තියෙනවා. තම්බාගත් අල ටික මේ භාජනයේ එකතු කරලා පස්සකින් පොඩට අසුරන්න. කපාගත් කුණු ටිකත් අපි පස්සකින් තබා ගන්න ඕනේ. සාදා පිළියෙල කරගත්ත මෙන්නද සාදා පිළියෙල කරගත් මේ කිරි පොල් කිරි අපි වෙනම පස්සකින් තබා තියන්න ඕනේ. කවුරු හරි සාදා දුන්නු සෝස් බෝතලය පස්සකින් තියන්න ඕනේ. එළවලු තෙල් බෝතලේ තවත් පස්සකින් තබා මේ භාජන ටික ලස්සනට අසුරන්න. දැන්